ඔයාලට කොහොමද අද vlog එකත් ගෑනු ළමයින්ට විශේෂ වෙන්න තමයි ඔන්න මම හදලා තියෙන්නේ. මම ඔයාලත් එක්ක අද කතා කරනවා රතු වලවල තියෙන ගුණ ගැන. ඉතින් රතු වලවල විටමින් C තියෙන නිසා අපිට ග්ලෝ වෙන්න පුළුවන්. එතකොට රුධිර ගමනාගමනයට ඉතාමත් හොඳයි. ඒ වගේම බීට්රූට් වල යකඩ අන්තර්ගතයි. ඉතින් තන්තු බහුල නිසා කොලෙස්ටරෝල් පාලනය කරගන්නත් අපිට පුළුවන්. ඒ වගේම මලබද්ධයට ගොඩාක්ම හොඳයි මෙන්න මේ රතු වල යුෂ. ඉතින් ඔයාලත් රතු වල බොනවා නම් ඔයාලට ඉක්මනට ග්ලෝ වෙන්න වගේම ඔයාලට තියෙන කොලෙස්ටරෝල් එතකොට මලබද්ධය වගේ ලෙඩත් අවම කරගන්න පුළුවන්. අද මම ඔයාලත් එක්ක කතා කරන අනිත් දේ තමයි අපේ මූණේ හැඩය පවත්ව ගන්න අපිට කරන්න පුළුවන් exercises ඒ වගේම face massage ක්‍රම. මම ඔයාලට කියලා දෙන්නේ එකම exercises. ඉතින් අපි බලමු මේ double chin එක අඩු කරගන්න අපිට කරන්න පුළුවන් exercises ගැන. අපිට මේ double chin එක හරිම වදයක් නේ. ඔයාලට පුළුවන් ඒක නැති කරගන්න මෙන්න මේ exercises එක හොඳට කරන්න. දෙවැනි එක තමයි මේ දැන් අපි කරපු එක්සර්සයිස් එකෙන් සෙට්ස් 10 ගානේ 3ක් වගේ කරන්න. දෙවැනි එක්සර්සයිස් එක තමයි ඒකත් සෙට්ස් 10 ගානේ 3ක් කරන්න. ඒ දෙවැනි එක්සර්සයිස් එක කරද්දී ඔයාලට හොඳට දැනෙයි මේ ටික නිකන් මේ ටික ටිකක් අමාරුවක් දැනෙයි. ඉතින් ඊට පස්සේ අපි කරමු තුන්වෙනි එක්සර්සයිස් එක. මෙහෙම තත්පර 10යි. 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 ඊට පස්සේ අපි කරන එක්සර්සයිස් එක තමයි මෙන්න මේක. ඊට පස්සේ අපි කරන එක්සර්සයිස් එක තමයි මෙන්න මේක. මම දැන් කියපු හැම එක්සර්සයිස් එකක්ම 10 ගානේ සෙට්ස් 3ක් කරන්න. එතකොට හොඳටම ඇති. අපි දැන් බලමු face massage ක්‍රම ගැසෙන්නම මම එයා එක ක්ලිප් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇලෝ වෙරා ජෙල් එකක් අරගෙන මොකට දාගන්න මොකෝ නිකන් මසාජ් කරන්න හොඳ නැති හින්දා අරන් මුණට ගා ගන්න වෙන හැම දෙවැනි එක තමයි මෙන්න මේක. මෙතන පටන් අරන් කම්මුලට පල්ලෙහා නිකට හරිද? ඊට පස්සේ මෙන්න මේක. ඊට පස්සේ නලල මෙන්න මෙහෙම හොඳට උඩට අත ගන්න. දැන් ඒක ඔක්කොම විනාඩි ගානේ කරලා මෙන්න මෙහෙම කරන්න. මෙහෙම හොඳට අත් දෙක එක රතුල්ලලා මෙහෙම මොනට තියන්න. මෙහෙම මොනට තියන්න. මෙහෙම මොනට තියන්න. මොකද එතකොට හීට් වෙනවානේ. එතකොට අපි දැන් මේ දාපු ඇලෝ ජෙල් එකේම හොඳට මොනට ඇබ්සෝබ් වෙනවා අපි මේ කරන මෙහෙම කරනකොට. ඊට ඇස් දෙකට තියනකොට මෙහෙම එකපාර තියන්නේ නැතුව මෙන්න මෙහෙම ගන්නවා තියනවා. ඊට පස්සේ මෙහෙම. එහෙනම් අදට මම එච්චරයි කියලා දෙන්නේ. මොකද ඕනවට වැඩි කරන්නත් බෑනේ, එපා වෙනවනේ. ඒක නිසා ඔයාලට පුළුවන් මම කියලා දෙන්නු
ෆේස් මසාජ් ක්‍රම වගේම ෆේස් එක්සර්සයිස් ක්‍රම ඒවත් කරන්න. ෆේස් එක හොඳට මූණ ව්‍යායාම කරවන්න. එතකොට මේ ඩබල් චින් එක වගේ අඩු කරගන්න පුළුවන්. මගේ මූණ මෙන්න මේ විදිහට තිබ්බේ. දැන් මම ගොඩක් එක්සර්සයිස් කළා, ඇඟලත් එක්සර්සයිස් කරා, මූණටත් එක්සර්සයිස් කරලා මේ ගානට මූණ හදාගෙන තියෙනවා. ලෙමන් වෝටර් එකක් හදන්න තමයි දැන් හදන්නේ. ඉතින් ලෙමන් වෝටර් එකෙන් අපිට පුළුවන් කොලෙස්ටරෝල් පාලනය කරගන්න, ඒ වගේම අපේ ඇඟේ තියෙන අනවශ්‍ය තෙල් තට්ටුව දිය කරන්න, කුරුලෑ නැති කරගන්න, ලෙමන් වල තියෙන ස්වාභාවික බ්ලීචිං මගින් අපිට පැහැපත් වෙන්නත් පුළුවන්. අපි මේකට දාන චියා ඇට මගින් අපේ මේදය දහනය කරලා අපිව කෙට්ටු කරන්නත් පුළුවන්. ඉතින් මේ පානය ඔයාලට හැමදාම වුණත් උදේට බොන්න තියෙනවා නම් ගොඩක්ම හොඳ ප්‍රතිඵල අපිට ගන්න පුළුවන්. ගැහැණු ළමයෙක් වුණාම අපි ගැන හිතන්න එපායි. ඉතින් ඔක්කොටම කලින් අපි ලස්සන වෙන්න, නිරෝගීව ඉන්න අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම වගේ අපි කරන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන්නේ පුංචි කාලයයිනේ. ඒ කාලය ඇතුළත අපි නිරෝගීව ලස්සනට ඉන්නව නම් තමයි දකින්න කෙනෙක්ට උනත් අපිව ප්‍රියමනාප වෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ හැමදාම ලස්සනට ඉන්න, හෙල්දිවට ඉන්න කියලා. ඔයාලගේ කොණ්ඩෙත් ෆ්‍රිසි වෙලාද? අවුල් වෙනවද? හැම වෙලේම නිකන් ඉස්සොරි වගේ ඔයාලගේ තට්ට හිසියේ තියෙනවද? එහෙනම් ඉතින් ඔන්න මෙන්න මේක තමයි ඔයාලට තියෙන හොඳම විසඳුම. මගේ නම් ඉස්සොරි නෑ. මොකද මම මේක මාසෙකට දෙපාරක් කොහොම හරි ගානවා. හැබැයි මේක සතියට සැරයක් ගන්න තියෙනව නම් මාරම හොඳයි. අපි දැන් බලමු ඒ හයා මාස්ක් එක හදන්නේ කොහොමද කියලා. අපිට ඕනි කරනවා පැය 6ක් පෙඟෙන්න දාපු උළුහාල්. ඊට පස්සේ අපි ඒකට පොල් කිරි ටිකක් දාලා හොඳට ක්‍රීම් එකක් වගේ එනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපි මේ මාස්ක් එකට දාන උළුහාල් වලින් අපේ ඉස්සොරි නැති කරගන්න, හිස් කබලේ තියෙන ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න පුළුවන් වගේම මේ දාන පොල් කිරි වලින් අපිට අපේ හිස කෙස් වල තියෙන වියලි ගතිය, ඒ වගේම හිස කෙස් වලට පෝෂණයක් එකතු කරන්නත් අපිට පුළුවන්. මෙන්න මෙහෙම අල්ලනකොට නිකන් තෙල් ගතියටත් දැනෙනවා. මේක මාර සුවඳයි. දැන් ඉතින් ඔයාලා කොණ්ඩෙටයි හිස් කබලටයි හොඳට කවදෙන්න මේක හොඳට කොළුවේ කොණ්ඩේ දෙකේම ගා ගන්න තමයි තියෙන්නේ. මගේ ලස්සන ගෑනු ළමයිනේ, ඔයාලා ඉස්කෝලේ ගියත් ජොබ් එකක් කරත් අපි ගෑනු ළමයිනේ. ඉතින් අපිට තියෙන්න ඕනේ සෙල්ෆ් කෙයාර් ඩේ එකක්. සති දෙකකට සැරයක්වත් අපි වෙනුවෙන් හිතලා අපි වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. මේ වගේ දේවල් කරන්න ඕනේ අපි සතියකට සති දෙකකට සැරයක්වත්. ඉතින් කොණ්ඩේ හොඳට බැඳගෙන විනාඩි 45ක් විතර ඉන්නත් ඕනේනේ. ඉතින් මං හිතුවා රතු වල දාපු අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකකුත් මම කරනවා කියලා. මොකද අපි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරනකොට අපේ ඇස් වලට, අපේ මුහුණට හොඳට රුධිර ගමනාගමනය සිද්ධ වෙනවා. ඉතින් අපිට මූණේ ඇති වෙන ගැටලු ගොඩාරියක් මෙන්න මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් නතර කරගන්න පුළුවන්. මම දැන් අයිස් කියුබ් එකක් ගාලා හොඳට කොණ්ඩෙත් විනාඩි 45ක් විතර ඉඳලා මේක වොෂ් කරගෙන එන්නම්කෝ ඔයාලට වෙනස පෙන්නන්න. මේ තියෙන්නේ වොෂ් කරගෙන ආවහම මගේ කොණ්ඩේයි මගේ මූණයි. ඉතින් ඔයාලට පේනවනේ වෙනස. එහෙනම් මම මේ වගේ වීඩියෝ එකක් අරන් ආයෙමත් එනකන් මං යනවා. බයි.